කරුණාකරලා ඔයාමට ආයි කතා කරන්න එපා. මම මේ නම් එකත් බ්ලොක් කරලා දානවා. ඊට පස්සේ ඔයාමගේ ගෙදර එන්නත් එපා. හරි මිස් හරි. මිස්ට මම කතා කරන්න එපා නම් මම අපව කතා කරන්නේ නැහැ. කොහොමද මම මිස්ට කරදරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කතා කළේ. මිස් මහලුකු සමාජයක් ඇතුළේ මහලුකු ගෙදරක් අස්සේ මහලුකු සල්ලි ගොඩක් මැද මහලුකු හස්බන්ඩ් කෙනෙක් එක්ක මහලුකු පවුලක් අස්සේ මිස් තනියලා ඉන්නවා කියලා දැක්ක ඉඳලා මම කතා කළේ. කවුද කියන්නේ? මං එහෙම තනි වෙලා නැහැ. නෑ මිස් තනි වෙලා නැතුව ඇති. හැබැයි මම මේක එහෙම දැක්කා. ඔඩිය කාර් එක හැප්පුණ වෙලාවේ හැමදේම කරගන්න උනේ මිස්ට තනියම. ඉන්ෂුරන්ස් එකටවත් කෝල් කරගන්න දන්නේ නැති මිස්ට හයියට ළඟ කවුරුත් හිටියේ නැහැ. මම දැක්ක මිස් කාර්ද කතා කරලා ඉන්න කියන්නේ. සමහරට ඒ හස්බන්ඩ් නේ නැහැ. ඒත් කවුරුත් දාවේ නැහැ. මිස් තමයි තනියම ගරාජ් එකට ගිහලා කාර් එකත් හදාගත්තා. මම මේ දැක්කේ ඔය විතර. මම දන්නේ නැහැ මිස් ඒක ගැන සන්තෝෂෙන්ද නැත්නම් ඉන්නේ කියලා. හැබැයි මට හිතුණා මිස් තනි වෙලා ඉන්නේ කියලා. ඒකයි මම කතා කළේ. නැතු වෙන දෙයකට නෙමෙයි. මහලුකු සල්ලි ගොඩක් මැද මහලුකු හස්බන්ඩ් කෙනෙක් එක්ක මහලුකු පවුලක් අස්සේ මිස් තනියලා ඉන්නවා කියලා දැක්ක ඉඳලා මම කතා කළේ. කවුද කියන්නේ? මං එහෙම තනි වෙලා නැහැ. නෑ මිස් තනි වෙලා නැතුව ඇති. හැබැයි මම මේක එහෙම දැක්කා. ඔඩිය කාර් එක හැප්පුණ වෙලාවේ හැමදේම කරගන්න උනේ මිස්ට තනියම. ඉන්ෂුරන්ස් එකටවත් කෝල් කරගන්න දන්නේ නැති මිස්ට හයියට ළඟ කවුරුත් හිටියේ නැහැ. මම දැක්ක මිස් කාර්ද කතා කරලා ඉන්න කියන්නේ. සමහරට ඒ හස්බන්ඩ් නේ නැහැ. ඒත් කවුරුත් දාවේ නැහැ. මිස් තමයි තනියම ගරාජ් එකට ගිහලා කාර් එකත් හදාගත්තා. මම මේ දැක්කේ ඔය විතර. මම දන්නේ නැහැ මිස් ඒක ගැන සන්තෝෂෙන්ද නැත්නම් ඉන්නේ කියලා. හැබැයි මට හිතුණා මිස් තනි වෙලා ඉන්නේ කියලා. ඒකයි මම කතා කළේ. නැතු වෙන දෙයකට නෙමෙයි.